මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නේ කොහොමද ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිග්‍රී එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඇප්ලයි කරන්න කියන එක. ඔයාලා මුලින්ම යන්න ඕන ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් සම්බන්ධව තියෙන සයිට් එකට ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා ජයවර්ධනපුර යුනිවර්සිටි ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සයිට් එකට යන්න පුළුවන්. මෙතන 2025ක් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සයිට් එකට යන්න පුළුවන්. ඔයාලට සයිට් එකට ගියට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ දීලා මෙතන දීලා තියෙන නෝටිස් එකක්. ඊට පස්සේ මේකේ දීලා තියෙන ඩෙඩ්ලයින් එක 20 වෙනිදා. ඒ වගේම මේක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා තියෙනවා. ඒ වගේම මේකෙදී ඔයාලට තියෙන ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් වගේම ස්පෝර්ට් අචීව්මන්ට්ස් ගැන ටෙස්ට් එකක්. මේකෙදී ලකුණු 60ක් දෙනවා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකෙන්. ඒ වගේම ලකුණු 40ක් දෙනවා ස්පෝර්ට් අචීව්මන්ට් වලට ඔයාලට තියලා තියෙන. ඒ වගේ මේ ටෙස්ට් එක ගැනත් මෙතන තොරතුරු තියෙනවා. ඊට වගේම යටට ගියට පස්සේ මේ ටෙස්ට් එක තියෙන ඩේට්ස් ගැන එල සඳහන් කරලා තියෙනවා. මේක ඔයා ඇප්ලයි කරලා පස්සේ ඔයාලට වෙනම ඊමේල් එකකිනුත් ඒ බව දන්වාවි. ඊට පස්සේ අපි බලමු කොහොමද ඇප්ලයි කරන්න කියන එක. ඔයාලට මේකෙදි Google ෆෝම් එකකින් තමයි ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ. ඊට කලින් ඔයාලා පේමන්ට් එකක් කරන්න ඕන මේ ඩිග්‍රී එකට 1800ක. ඒ වගේම ඔයාගේ NIC එකේ ස්කෑන් කොපි එකක් ඕන ඉස්සරහා ඒ වගේම පිටිපස්ස වෙනම. අපි බලමු මුලින්ම අපි පේමන්ට් එක කොහොමද කරන්න කියන එක. මේකදී මේ පේමන්ට් එක කරන්න ඕන මෙන්න මේ කියන account number එකට ඒ වගේම ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ. මේක කරන්න ඔයා යන්න ඕන People's Bank එකකට. ඒ කියන්නේ මහජන බැංකුවකට ගිහිල්ලා මෙන්න මේ විදිහට පේමන්ට් එක කරන්න ඕන. මෙතන උඩින්ම ඒ නම්බර් එක දාන්න ඕන, ඩේට් එක දාන්න ඕන. ඒ වගේම යවන්නාගේ ලිපිනේ, ඒ කියන්නේ ගිරුම් හිමියාගේ ලිපිනේ ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි කියන එක ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නම දාන්න ඕන, ඔයාගේ ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, NIC එක, ඒ වගේම ඩිග්‍රී එකේ නම මෙතන ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයා සයින් එක දාන්න ඕන. මෙතන හේතු වෙනුවට ඩිග්‍රී එකේ නම දාන්න ඕන. ඊට පස්සේ මුදල් ලියලා මේ විදිහට ඔයා මේක කම්ප්ලීට් කරන්න ඕන. මේකෙදී ඔයා BOC එකට ගියට පස්සේ ඔයා ඩබල් ස්ලිප් තියෙන කොලයක් ගන්න ඕන. ඒක උඩ කොලේ ලියන එකේ යට කොලේ වදිනවා. එතකොට උඩ කොලේ ලියලා මේ විදිහට දුන්නට පස්සේ ඔයා මේක බැංකුවට දුන්නම එලා යට කොලේ ඔයාට දෙනවා සීල් එක ගහලා උඩ කොලේ තියා ගන්නවා. ඊට පස්සේ ඔයා ඒ සීල් එක ගහලා දෙන මෙන්න මේ කියන ස්ලිප් එක ස්කෑන් කරන්න ඕන. මේක අප්ලෝඩ් කරන්න ඕන. ඒ වගේම අනිත් ස්ලිප් එක, ඒ කියන්නේ ඔරිජිනල් හાર્ඩ් කොපි එක ඔයා ගාව තියා ගන්න ඕන. ඒ වගේම ඔයාලට මේ මෙතඩ් දෙක ඇරුණම CDM වලිනුත් ඔන්ලයින් උත් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එතකොට මෙතන ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් බ්‍රාන්ච් එක තියෙන මොකද්ද කියන එක. ඒ වගේම CDM වලිනුත් ඔයාලට පේමන්ට් එක කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන ඔයාගේ ID නම්බර් එක වගේම ඩිග්‍රී මොකද්ද කියන එක සඳහන් කරන්න ඕන. ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට බැංක් එකටම ගිහිල්ලා පේමන්ට් එක කරන්න පුළුවන් නම් හොඳයි. මොකද අපිට අවශ්‍ය කරන ඔක්කොම තොරතුරු ඒකෙදි පැහැදිලිව දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඕන ඔයා ගන්න NIC එකේ කොපීස් වල මෙන්න මේ විදියට රීනේම් කරන්න. ඒකෙදි ෆ්‍රන්ට් එක නම් ඔයාගේ ID නම්බර් එක, ඊට පස්සේ මේ විදියට ඔයා NIC ෆ්‍රන්ට් කියන එකත්, ඒ වගේම බෑක් එක නම් මේ විදියට ඔයා NIC බෑක් කියන විදියටත්, ඒ වගේම ඔයාගේ පේමන්ට් ස්ලිප් එක මේ විදියට රීනේම් කරන්න ඕන අප්ලෝඩ් කරන්න කලින්. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට ඇප්ලයි කරන්න කියන එක. මුලින්ම මේ විදියට ෆෝම් එක උඩ ක්ලික් කරලා ෆෝම් එකට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙදි මුලින්ම ඔයා කරන්න ඔයාගේ ඊමේල් එකට ලොග් වෙන්න ඕන. ලොග් වෙලා ඔයා මෙන්න මෙතන ඔයාගේ ඊමේල් එක පෙන්නනවද කියලා බලන්න ඕන. මොකද ඔයාගේ මේල් එකට තමයි මේකෙදි ඔක්කොම තේවල් රිප්ලයිස් එන්නේ. ඊට පස්සේ මෙතන ටික් එක දාන්න ඕන. ඊට පස්සේ අපි බලමු මේකට කොහොමද ඇප්ලයි කරන්න ෆෝම් එක ෆිල් කරන්න කියන එක. මේකෙදි ඔයා මුලින්ම ඉනිෂියල් එක නේම් එක දාන්න ඕන මේ විදිහට. මේකදී ඔයා බ්ලොක් ලෙටර්ස් වලින්, ඒ කියන්නේ කැපිටල් ලෙටර්ස් වලින් අනිවාර්යෙන් දාන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ජෙන්ඩර් එක දාන්න ඕන. ඊට පස්සේ ෆුල් නේම් එක මෙන්න මේ විදියට බ්ලොක් ලෙටර්ස් වලින් ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ නැෂනල් ID කාඩ් එකේ නම්බර් එක ඇඩ් කරන්න ඕන. ඊපර මම කලින් කියපු විදියට නැෂනල් ID එකේ ෆ්‍රන්ට් එක මේ විදියට රීනේම් කරලා ඇඩ් කරන්න ඕන. බෑක් එකත් රීනේම් කරලා මේ විදියට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනදී මේ දෙක ගන්නවට කැම් ස්කෑනර් කියන ඇප්ලිකේෂන් එක යූස් කරලා ස්කෑන් කරලා ගන්න පුළුවන්. ඒක ඔයාට එහෙම නැත්නම් කොමියුනිකේෂන් එකකට ගියොත් ස්කෑන් කරලා දෙවි වගේ ID එක සයිට් දෙක වෙනම. ඒ වගේම ඊළඟට ඔයාගේ ඊමේල් එක ඩබල් චෙක් කරලා මෙතෙන්ට ඇතුළත් කරන්න. ඒ වගේම මතක තියාගන්න මෙතනදී gmail.com නැතුව වෙන දේවල්, ඒ කියන්නේ cloud.com එහෙම ID, Apple ID වගේ දේවල් ඇඩ් කරන්න එපා. මොකද මේක සමහර වෙලාවට සපෝට් නැති වෙන්න පුළුවන්.
ඒ වගේම ඊට පස්සේ වගේ මොබයිල් නම්බර් එකයි ඇඩ් කරන්න තියෙනවා. හෝම් එකේ නම්බර් එක ඇඩ් කරන්න තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න තියෙනවා. එතකොට ඔයාලට ලෑන්ඩ්ලයින් එකක් නැත්නම් ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි නම්බර් එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන දිස්ත්‍රික් එක ඇඩ් කරන්න ඕන. ඔයාගේ ඒ ලෙවල් වලට පෙනී ඉඳපු එහෙම නැත්නම් පර්මනන්ට් පදිංචිය තියෙන දිස්ත්‍රික් එක මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ස්ථිර ලිපිනය පදිංචිය තියෙන දිස්ත්‍රික් එක. ඊට පස්සේ ඔයා මෙතන ආයි ඇතුළත් කරන්න තියෙනවා ඒ ලෙවල් එක්සෑම් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක. ඊට පස්සේ ඔයා කරපු ස්ට්‍රීම් එක මොකක්ද කියන එක ටික් කරන්න තියෙනවා. අද නම් ඔයා ඒක අද දාලා මෙතන දාන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ A level result එකත් ඒ වගේම grade එකත් ඇතුළත් කරන්න ඕන. මෙතන මෙන්ෂන් කරන්න subject එක මොකක්ද කියලා. ඒ වගේ මේ subject එක ඔයාලා result sheet එකෙත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන O level certificate ඒ කියන්නේ O level වල තීච්ච ඔයාගේ result එක ඇඩ් කරන්න ඕන මෙන්න මේ subject තුනට. ඊට පස්සේ ඔයාගේ අන්තිම අවුරුදු 7 ඔයා කරපු achievement වලින් ඔයා දක්වපු ඉහළම දක්ෂතාවය මොකක්ද ස්පෝර්ට් වලින් කියන එක මෙතනට ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ අන්තිමටම ඔයා මම කලින් කියපු විදිහට බැංක් එකට ගිහිල්ලා අර payment slip එක අරගෙන ස්කෑන් කරලා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේක CDM වලින් online හරි වෙන method එකකින් ගෙවනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ID එකත් ඒ වගේම අදාළ තොරතුරු ටිකත් ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයා මේකෙදි මෙතන තොරතුරු නිවැරදි කියන එක තමයි මේ තියෙන්නේ. මෙතන සබ්මිට් කරලා ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට අපි ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් වලට ඇප්ලයි කරන්නේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට දාලා පාස් වෙන්න ඕන. ඒ වගේම වෙනම UGC ඇප්ලිකේෂන් එකට මේ ඩිග්‍රී ඇතුළත් කරන්න ඕන. එතකොට තමයි ඔයාලට මේ ඩිග්‍රියට ක්වොලිෆයි වුණොත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකින් ඉසෙට් වැලියු එකකින් ඔයා සිලෙක්ට් වුණොත් ඒකට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේක සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ Telegram group එකට join වෙන්න. අපිව Instagram TikTok වලින් follow කරන්න. අපි අලුත් වීඩියෝ එකදී හම්බ වෙමු. Thank you.